ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක් රිමූව් YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද හරියටම ෂෝට් වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. When there's no exit, I'll kill when I'm desperate. හරි ඉතින් ඉස්සෙල්ලා අපි අපේ YouTube app එක open කරගන්න ඕනේ මේ වැඩේ කරන්න. මම මේ විදිහට මගේ YouTube app එක open කරගන්නවා. ඊට පස්සේදී ඔයාලට පල්ලෙහා බාර් එකේ බලා ගන්න පුළුවන් YouTube app එකේ මම ඉතලක් දාලා පෙන්නන්න. පොඩි ධන ලකුණක් වගේ ප්ලස් මාක් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ ෂෝට් කියලා දෙකක් පෙන්නනවා. මේකෙන් අපි ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන හින්දා ෂෝට් වීඩියෝ කියන එක තමයි ටච් කරගන්න. මගේ මේ විදිහට ෂෝට් කියන එක ටච් වෙලා තියෙනවා. ඔයාලගේ වීඩියෝ වල නම් තියෙන මේක ෂෝට් වලට දාගන්න. හරි. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රියේට් a ෂෝට් කියන තැන පල්ලෙහායි allow access තියෙනවා. මෙන්න මේකට access දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ permission වගේක් ඉල්ලනවා මේවට allow දෙන්න. මම මේ විදිහට මේ ටිකට allow දෙනවා. ඊට පස්සේදී මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ app එක මේක ඔයාලට කන්ටිනියු දෙන්නේ නැහැ. මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන නිසා මගේ කන්ටිනියු කියලා ඉල්ල. හරි. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ කෙළවරේ පොඩි කොටුවක් වගේ එකක් තියෙනවා. මම ඉතලක් දාලා පෙන්නන්න. අන්න ඒ කොටුවට ටච් කරගන්න. ඊට පස්සේදී මේ විදිහට ආයි access එකක් ඉල්ලනවා. මේ ඔයාගේ ගැලරියේ තියෙන වීඩියෝ ටික ඕපන් කරන්න තමයි මේ access එක ඉල්ලන්නේ. හරි. ඒකට ලෝ දුන්නාම මෙන්න මේ විදිහට ඔයා ගැලරියේ තියෙන වීඩියෝස් ටික ඕපන් වෙනවා. මම මේ විදිහට එක වීඩියෝ එකක් තෝරගෙන හරි මේ විදිහට වීඩියෝ එකක් තෝරගත්තා. මෙතනින් ඔයාලට පල්ලෙහා තියෙන done කියන බටන් එක දෙන්න. ඊට පස්සේ මේ වගේ processing එකක් එනවා. හරි මේ processing එක ඉවර වුණාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන ඔයාලට පේනවා දකුණු අත පැත්තේ කෙළවරේම තියෙන පොඩි හාරි ලකුණක් වගේ සුදු පාට. අන්න ඒක ටච් කරගන්න. හරි ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් වුණනම් මෙතනින් ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ෆිල්ටර් එකක් ඇඩ් කරගන්න. වීඩියෝ එක ඔයාලා කැමති විදිහට කට් කරගන්න. ඒ වගේ පොඩි පොඩි ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. හරි ඉතින් මම මෙතන පල්ලෙහා තියෙන next කියන බටන් එක දෙනවා. මම ඔයාලට ඉතලක් දාලා පෙන්නන්න. මෙතන next කියන බටන් එක දෙන්න. ඊට පස්සේදී මෙන්න මේ විදිහට add details කියලා එකක් open වෙනවා. මෙතන ඔයාලගේ වීඩියෝ එකේ details ටික add කරන්න තියෙන්නේ. හරි අපිට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ උඩ pencil icon එකක් වගේ එකක් එක්ක වීඩියෝ එක තියෙනවා. ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ කොටස් මේ තියෙනවා. මේ කියන්නේ අපේ ෂෝට් වීඩියෝ එකට දාගන්න ඕනේ thumbnail එක මෙතනින් හදා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ වීඩියෝ එකේ ලස්සනම කොටසක් අරගෙන මේ විදිහට මේ බාර් එකේ පල්ලෙහායින් ඇදලා ගන්න පුළුවන්. හරි මම මේ විදිහට මෙන්න මේ කොටස තෝරගෙන done කියන එක දෙනවා. හරි ඊළඟට තමයි අපේ වීඩියෝ එකේ ටයිටල් එක ඇඩ් කරන්න තියෙන්නේ. ටයිටල් එකට ඔයාලා පළවෙනියට ඉමෝජි එකක් නම් ඇඩ් කරන්න එපා. මොකද ඉමෝජි එකකින් වීඩියෝ සර්ච් වෙන්නේ නැති නිසා. හරි මම මෙන්න මේ විදිහට බයික් වීඩියෝ හින්දා මේකට ටයිප් කරගන්න බයික් කියන නමයි. සාමාන්‍යයෙන් ඔයාලා ඉමෝජි එකක් ඇඩ් කරනවා නම් මැදකට වගේ ඇඩ් කරන්න. ඉමෝජි එකක් ඇඩ් කරේ නැහැ කියලා එහෙම මේ වීඩියෝ එක රීච් වෙන්නේ නැති ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉමෝජි එකක් ඔයාලා කැමති නම් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහට ඉමෝජි එකක් ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේදී ඔයාලා මේකට hashtag උපරිම ඇඩ් කරනවා නම් hashtag 5කට වැඩි ඇඩ් කරන්න එපා. hashtag 5ක් ඔයාලා කැමති නම් ඇඩ් කරන්න. එච්චර ඕනිත් නෑ hashtag නම්. හරි මම මෙන්න මේ විදිහට hashtag එක ගහලා බයික් කියලා සර්ච් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උඩින්ම අපි සර්ච් කරපු hashtag එක තියෙනවා. ඒක උඩ ටච් කරගත්තාම මේ hashtag එක මෙතනට ඇඩ් වෙනවා. හරි
තව දෙයක් තමයි මේ වීඩියෝ එක ෂෝට් ෆීඩ් එකේ ෂෝට් ෆීඩ් එකට යන්න ඕන නිසා ඔයාලා මෙතෙන්ට ෂෝට් ෆීඩ් කියන හැෂ්ටැග් එකත් ඇඩ් කරන්න මතක තියාගන්න. මට ඒක වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ඇඩ් කරන්න බැරි වුණා. ඔයාලා අනිවාර්යයෙන්ම ෂෝට් ෆීඩ් කියන හැෂ්ටැග් එකත් මෙතෙන්ට ඇඩ් කරන්න. මොන වීඩියෝ එකක් කරත් ඒ හැෂ්ටැග් එක ඇඩ් කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ set visibility එක. මෙතන ඔයාලා කැමති විදිහට මම නම් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ ප්‍රයිවට් දාලා පස්සේදී YouTube ස්ටුඩියෝ එකෙන් තමයි පබ්ලික් කරන්නේ. ඔයාලා කැමති නම් මේක පබ්ලික් දාලාම අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිවට් දාලා අප්ලෝඩ් කරලා YouTube ස්ටුඩියෝ එකෙන් පබ්ලික් කරගන්නත් පුළුවන්. හරි. මේක unlisted කියන එක නම් ඔයාලා දාන්න එපා. ඊට පස්සේදී මම මේක දැන්ට පබ්ලික් තියලා මේක අයින් වුණා. ඊට පස්සේදී අපිට බලා ගන්න පුළුවන් select audience කියන එක. හරි. මෙන්න මේ විදිහට ඒකට ටච් කරගන්න. ඊට පස්සේදී ඔයාලා මෙතන දෙන්න no it's not made for kids කියන එක. මේක පළවෙනි එක දුන්නොත් ඔයාලගේ වීඩියෝ කිඩ්ස්ලට බලන්න අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් වගේ නේද? හරි. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා ඇඩ්වාන්ස්ඩ් කියලා. අන්න ඒකට ටච් කරගන්න. හරි. මේකෙත් දෙවෙනි එකට තමයි අපි ටික් එක දාගන්න ඕනේ. මගේ දෙවෙනි එක ටික් එක වැටලා තියෙනවා. මේක ඔයාලගේ පළවෙනි එක ටික් එක තියෙනවා. ඔයාලා දෙවෙනි එක ටික් එක ඔන් කරගන්න. හරි. ඊට පස්සේ මේකනුත් අයින් වෙනවා. ඊට පස්සේදී පල්ලෙහාට යනකොට ඔයාලගේ කමෙන්ට්. ඒ කියන්නේ ඔයාලගේ කමෙන්ට් එක මෙතන ඔන් වෙලා තියෙනවා නම් අවුලක් නැහැ. එහෙම නැත්නම් මේක ඔෆ් වෙලා තියෙනවා නම් මේක ටච් කරලා ඔන් කරගන්න. ඊට පස්සේදී මෙන්න මේ ඔප්ෂන් එක. මේකේ තියෙන්නේ AI ඒක ඔයාගේ වීඩියෝ එකට AI තාක්ෂණය භාවිතා කරලා තියෙනවද? එහෙම මොකක් මේක ටික් එක නොදැම්මට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති නම් මේකට AI තාක්ෂණය වල භාවිතා කරනවා නම් මේකට ටික් එකක් ඇඩ් කරාට කමක් නැහැ. ඊට පස්සේදී මේ සේරම ටික බලලා මේ ටික හරිනම් ඔයාලට තියෙන්නේ පල්ලෙහා අප්ලෝඩ් ෂෝට් කියන ටික් එක දෙන්න. හරි මම මේ විදිහට අප්ලෝඩ් ෂෝට් කියන එක ටච් කරගන්නවා. හරි ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. මම ඉස්සරහට වීඩියෝ ගෙන ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න හොඳම වෙලාව ඒක වීඩියෝ රීච් වෙන වෙලාවක් එහෙම හැෂ්ටැග් ටික මේ විදිහට වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.